ජේසු පිහිටයවාට සුබෝදෑසන. අද දවසෙත් මම ආවාට දේව වචනෙන් පොඩි දෙයක් බෙදා ගන්න. ඒ තමයි දාවිත් රජතුමා ගීතාවලිය පොතේ හරි ලස්සන කතාවක් කියනවා. අපි පොඩ්ඩක් ඒක බලලා එමු. ගීතාවලිය 34 9 වෙනි පදයේ සහ 10 වෙනි පදයේ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. ස්වාමින් වහන්සේගේ ශුද්ධවන්තයිනි උන්වහන්සේට බයවව්. මක්නිසාද උන්වහන්සේට බයවන්නන්ට කිසි හිඟයක් නැත. තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති. නමුත් ස්වාමීන් වහන්සේ සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේ කියලා. දාවිත් රජතුමා මේක කියන්නේ ඇත්තටම තරුණයන් කියලා කිව්වට මේක ඇත්තට මුළු ලෝක වාසී හැම කෙනෙක්ටම අදාළයි. ඒ වගේම කිතුණුව අන්‍ය ජාතිකය ඕන කෙනෙක්ට මේ දේ අදාළයි. මොකද තරුණ සිංහයන් කියන තරුණ අය ඇත්තටම ජව සම්පන්න අය. තරුණ අයට පුළුවන් ඕනම දෙයක් ජයග්‍රහණය කරා යන්න. නමුත් දාවිත් රජතුමා මෙතනදී කියන්නේ ඇයි මේගොල්ලෝ හිඟකමින් ඉන්නවා කියලා. ඇත්තටම මේ හිඟෙන් අදහස් කරන්නේ ඒගොල්ලෝ ආර්ථික අතින් වැටිලා වගේ කියන එක නෙමෙයි. ඇත්තටම හිඟ වෙලා තියෙන්නේ ඒගොල්ලෝගේ ජීවිතේ දෙවියන් වහන්සේ නැතිවීමයි. ඒකයි දාවිත් රජතුමා හර ලස්සනට කියන්නේ දෙවියන් වහන්සේව සොයන්නන්ට කිසි දෙයකින් හිඟයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ හිඟය ඇත්තටම අද ඔයත් ඒ හිඟ තැනක වෙන්න නැති ඉන්නවා ඇත්තේ. ඔයාගේ ජීවිතේත් හිඟයක් ඇති. කොතන හෝ තැනක නියඟයක් වගේ ඇති. කිසිම දෙයකට සාරුවක් නැති. අද ඔයාගේ ජීවිතේ ඔයා දෙවියන් වහන්සේව සොයනවා නම් දෙවියන් වහන්සේගේ රාජ්‍ය සොයනවා නම් දෙවියන් වහන්සේ කියනවා ඒ හැම දෙයකින්ම ඔයාව මම සරු කරනවා කියලා. ඔයාව හිඟ කරන්නේ නැහැ කියලා කියනවා. ඔයා ඉල්ලන හැම දෙයක් උන්වහන්සේ දන්නවා. ඔයා ඉල්ලන්ටත් ප්‍රථමයෙන් උන්වහන්සේ දන්නවා. ඉතින් ඇයි අපි තවමත් මේ හිඟ ජීවිතය තුළ ජීවත් වෙන්නේ? ඇයි අපි හිඟ වෙන්නේ නිතරම? ඇයි අපිට ජවයේ තිබිලත් ඇයි අපි නිතරම ඉන්නේ මලානික වෙලා? ඇයි අපි ජීවිතය ආපස්සට යන්නේ නිතරම? අපි මේ දේ ගැන හිතන්න අවශ්‍ය අද දවසේ. මම ඔබට අද දවසේ කියන්න කැමතියි. ඔබත් අද දවසේ ඒ උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයන්න. උන්වහන්සේව සොයන කිසි කෙනෙක්ට කිසි දෙයකින් හිඟයක් වෙන්න යන්නේ නැහැ. ඒ නිසා අද දවසේ ඔයාට හිතන්න යමක් ඉතුරු කරමින් හෙට දවසේ හමු වෙන බලාපොරොත්තු වෙන්න මම යන්න. ජේසු පිහිට.